හැමෝටම සුබ දවසක්. සීකුක් එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කියන්න යන්නේ ඖෂධීය වටිනාකමක් සහිත බීමක් සදා ගන්න ආකාරය. මේක හැමෝම දන්න දෙයක්. ඒ තමයි කටරොළු බීම. මේ කටරොළු පානය අපේ ශරීරයේ සෑම අවයවයකටම වගේම හොඳයි. අපේ සමට, හිස කැස් වලට, සීනි පාලනයට, මොළේ වර්ධනයට, මානසික ආතතියට, ඇදුම, කැස්ස, සෙම, ප්‍රතිශ්‍යාව වැනි ගොඩක් රෝග වලට මේ පානය හොඳ බව පොත්පත්වල වගේම මේ අන්තර්ජාලයේ සඳහන් වෙනවා. නමුත් උදරේ පීඩනය අඩු අය, දියවැඩියාව රෝගීන් වැනි කාලීන රෝග තියෙන අයට මේ සුදුසු නැති බවත් සඳහන් වෙනවා. නමුත් මේ ගොඩාක් හොඳ ප්‍රතිඵල සහිත බීමක්. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම කටරොළු මල් ටිකක් කඩා ගන්න. අවශ්‍ය නම් මේ මල් හොඳින් වියල්ලා පාවිච්චි කරන්නත් පුළුවන්. මේ මල් හොඳින් තඹා ගන්න ඕන. වතුර කෙදලෙට දාලා ඉවරලා තඹ ගන්නත් පුළුවන්. නැත්නම් වතුර හොඳින් උණු කරලා ඉවරලා මල් ඒකට දාලා තඹ ගන්නත් පුළුවන්. ඉතින් අපි මේ පානේ වීදුරුවකට දාලා බලමු. අවශ්‍ය නම් මේකට දෙහි යුස් එකතු කරන්නත් පුළුවන්. දෙහි යුස් එකතු කරපුවාම මේකේ රස මෙන්ම පාටත් වෙනස් වෙනවා. ඒ වගේම අවශ්‍ය නම් සීනි තමා පානය කරන්නත් පුළුවන්. කොහොම නමුත් මේ සීනි, දෙහි වගේ ද්‍රව්‍ය එකතු කරපුවම මේකේ රස විවිධාකාර වෙනවා. කොහොම නමුත් ගොඩක් ගුණාත්මක පානයක්. ඔයත් මේක හදලා බලන්න. ඔයත් මේක හදලා පානය කරලා බලන්න.